ලීස් සීනේ මම දැක්කා. ඔයාලා ආදරේ කරපල්ලා. ඒකට තහන් කියන්න මම එන්නේ නැහැ. හැබැයි දුවේ මොන තරම් ආදරේ කළත් මොන තරම් පොරොන්දු දුන්නත් කැමරාව ඉස්සරහ නිරුවත් වෙන තරම් මොකට වෙන්න එපා. ඔබේ ආදරවන්තයා මම බලලා දී කරන්න. කියලා 10 වාරයක් දිගුරුවත් ඒ වචනේ විශ්වාස කරන්න එපා. තාක්ෂණයේ දිනුයි දුවේ ෆෝන් කැඩෙන්න පුළුවන්. නැති වෙන්න පුළුවන්. ඩිලීට් කරපුවා ආයෙ ගන්න පුළුවන්. ඒත් ඔබේ ආත්ම ගෞරවය එකපාරට නැති වුණොත් ඒක ආයෙ ගන්න බෑ. මතක තියාගනින්. එකම වීඩියෝ එක ගෑණියෙකු පිරිමියෙකු හිටියත් මේ ලෝකේ පිස්සු බල්ලෝ වගේ පන්නන්නේ ගෑනුන්ගේ පස්සේ විතරයි. අපි ජීවත් වෙන්නේ අමුතු සමාජයක. ගෑනු 100ක නිදාගත්තත් මිනිහා පොරක් වෙනවා. හැබැයි වැරදීමකින් හරි පිරිමියෙක් එක වීඩියෝ එකක් ගියොත් ඔබ වැටෙන්නේ බඩුවක් ගන්න. ලෝකේ වැරදුනත් සමාජයේ බීච්චයට හේතු කරන්නේ ගෑනු උඹලවයි. අද හැමතැනම ඇහෙන්නේ ලීක් වෙලා කියන අසුචි වචන. දුවේ ෆෝන් එකක් ඉස්සර ඇඳුම් ගලවද්දී තුන් පාරක් හිටපන්. හැම වෙලේම මතක තියාගන්න. කවදා හරි ඒක ලෝකෙට පේන්න ඉඩ තියෙනවා. ඒ තරම් බබාලා වෙන්න එපා. ලොකු අත්තා මේ කියන්නේ වෛර එකට නෙවෙයි. උඹලගේ ජීවිත පරික්ෂම් කරගනින්. උඹලා වැටුනම hina වෙන 10 ගාණක් හිටියට අත දෙන්නේ ඉන්නේ බොහොම ටික දෙනයි. හෙල්ලෙනි. ලීක් කරගන්න එපා බං. මොලෙන් කරන දෙයක් කරගන්න.